ඉතින් අදත් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ ක්ලයන්ට් කෙනෙක්ට කරපු සීරීස් එකක් හියුමන් හෙයා ටොපර් එකකුයි හෙයා එක්ස්ටෙන්ෂන් එකකුයි. ඔයාලට පේනවා මේ මිස්ගේ කොණ්ඩේ උඩ ගොඩාක් අඩුයි තට්ටේ පෑදිලා තියෙන්නේ. කොණ්ඩේ ගිහිල්ලා. ඉතින් එයාගේ වයසත් එක්ක සහ කාලෙන් කාලට චුට්ට කොණ්ඩේ යන්න පටන් අරන් දැන් ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි එයා අපි ගාවට ආවේ මේකට සොලියුෂන් එකක් මොකක් හරි කරගන්න. මොකද එයාගේ පිටිපස් සහත් කොණ්ඩේ දිග වොලියුම් එක නැහැ. කොණ්ඩේ චුට්ටයි තියෙන. ඉතින් එයාට පොනිටේල් එකක් දාගන්න බෑ. කොණ්ඩේ ස්ටයිල් කරන්න බෑ කියලා තමයි කොණ්ඩේ ලස්සනට හදාගන්න ඕන කියලා ආවේ. ඉතින් එයාට ඒ දෙකටම විසඳුමක් ඕන කිව්ව හින්දා අපිට හෙයා ටොපර් එකකුයි හෙයා එක්ස්ටෙන්ෂන් එකකුයි දෙකක් කරන්න වුණා. ඉතින් උඩ කොණ්ඩේ අඩු එකට අපි දැම්මේ සීරීස් එකක් නැචරල් හෙයා ක්ලිපින් හෙයා ටොපර් එකක්. ඒ මිස් ඉල්ලපු විදිහටම එයා දාලා බලලා එයාට ඕන විදිහට තමයි අපි හෙයා ටොපර් එක දැම්මේ. දැම්මට පස්සේ දාලා තියෙන්නේ කියලා හොයන්නවත් බෑ. ඒ වගේම තමයි ක්ලිපින් හෙයා ටොපර් එකක් හින්දා ඒක මිස්ට ඕනි වෙලාවට දාගන්න ඕන නැති වෙලාවට ගලවලා තියන්න පුළුවන්. හරිම පහසුයි. පොඩි කාලයක් ඇතුළත මේ ක්ලිපින් හෙයා ටොපර් එක ෆික්ස් කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ යාට මයික්‍රෝ බීඩ්ස් මෙතඩ් එකට තමයි හෙයා එක්ස්ටෙන්ෂන් එක කරේ. මොකද මේ මිස්ටර් කොණ්ඩේ ටිකක් දිගට ඕනේ කිව්වා. මොකද ඇත්තටම කොණ්ඩේ චුට්ටයි ඉන්න තියෙන. ඉතින් එයාට ආසයි කොණ්ඩේ ටිකක් දිගට වොලියුම් එක තියෙන්න හදාගන්න. ඉතින් මයික්‍රෝ බීඩ්ස් මෙතඩ් එකට තමයි එක්ස්ටෙන්ෂන් එක කරේ. ඉතින් ඔයාලට පේනවා ඒකේ හොඳ පිරුණු වොලියුම් එකක් තියෙනවා. හිප් ලෙන්ත් එකට වගේ කොණ්ඩේ දිග තියෙනවා. ගොඩාක් ලස්සනට එයාට හෙයාගේ හෙයා එක හදාගන්න පුළුවන් වුණා. ඇත්තටම මේකට මයික්‍රෝ බීඩ්ස් හෙයා එක්ස්ටෙන්ෂන් එකක් නැතුව අපිට ක්ලිපින් හෙයා එක්ස්ටෙන්ෂන් එකක් උනත් කරන්න පුළුවන්. නමුත් එයාට ටොපර් එකයි එක්ස්ටෙන්ෂන් එකයි දෙකම ගලව දාගන්න කරදරයි කියලා තමයි මයික්‍රෝ බීඩ්ස් මෙතඩ් එකට හෙයා එක්ස්ටෙන්ෂන් එක කරේ. #1 Hair Solutions Center in Sri Lanka. You Shine Hair Solutions Private Limited.